Welcome back guys. ඔන්න අදත් එක දෙලින් කවිඩ පුන තවත් brand new video එකක් එක්ක. So guys ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක ස්පෙෂලි ගෙනල්ලා තියෙන්නේ businessmanලාට. මොකද කිව්වොත් ඉතින් මේ අද ගෙනල්ලා තියෙන application එක ගොඩක්ම import වෙන්නේ businessmanලාට. හරිද? ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් ඔයා businessman කෙනෙක් නෝනට කවන්නේ. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න. මොකද ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද කිව්වොත් මම අද ගෙනල්ලා තියෙන application එක තමයි සවබයි කියන application එක. ඉතින් මෙන්න මේ සවබයි කියන application එක online shopping කරලා ඔයාලට product order කරගන්න පුළුවන් application එකක්. ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ ඇතුළට ගියාට පස්සේ ඉතින් මටත් හිතා ගන්න බැරුණා මේකේ මෙච්චර අඩුවට අපිට මේ වගේ ප්‍රයිසස් වලට මේ වගේ ප්‍රොඩක්ට් අපිට දෙනවා කියලා. ඉතින් ඒක නිසා මම ඒකයි කියන්නේ ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් කරන්න දුවා බලන්න. මොකද බැලුවොත් එහෙම ඔයාලටම තමයි මේකේ වාසිය තියෙන්නේ. ඉතින් යාළුවනේ එහෙනම් අපි අද බලමු කොහොමද මේ සවබයි කියන ඇප්ලිකේෂන් හරියටම රෙජිස්ටර් වෙලා මේකේ හරියටම ඕඩර් එකක් ක්‍රියේට් කරගන්න කියලා ඕඩර් එකක් දාගන්න කියලා. ඉතින් යාළුවනේ එහෙනම් වැඩි කතා කරගෙන ඉන්න ඕනේ. අපි යමු අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ එක මතක් කරනවා තමයි මගේ channel එකට කියන පළතින් subscribe button එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා එහා තියෙන all කියන notification bell එක නම් මෙන්න මේ විදිහට දාලා තියාගන්න. එතන මම ඉදිරියට දාන videos ඔයාලා ළඟටම එසැනින් එවලෙම ගෙන්න ගන්න පුළුවන් notification එක මාගි. ඉතින් යාළුවනේ එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අනිවාර්යෙන් වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඉතින් එතකොට ඔයාලට මේකේ හරියටම register වෙන්න හැකියාවක් තියෙන හරියටම register වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයා ඉස්සෙල්ලාම මොබයිල් ෆෝන් එකේ මේ විදිහට අතර කරන් ඔයාගේ තියෙන Play Store application එක හරි එහෙම නැත්නම් App Store application එක හරි මේ විදිහට open කරගන්න ඕනේ. ඉතින් open කරගෙන ඔයා මෙතන search කරන්න ඕනේ search bar එකේ සවබයි කියලා. ඉතින් සවබයි කියලා search කරාට පස්සේ ඔයාලට සවබයි application එකට යන්න පුළුවන් install කරන තැනට. ඉතින් මේ විදිහට සවබයි application install කරන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන සවබයි කියන තැන එකපාරක් click කරන්න. මේ application එක පෙන්නන තැන එකපාරක් click කරන්න. එතකොට ඔයාලට install interface එක එනවා. ඉතින් ඔයාගේ අතේ මෙතන install කියලා. ඉතින් මගේ තියෙන මෙතන open කියලා. මොකද මම මේක install කරලා තියෙන නිසා. හරිද? ඉතින් ඔයාට install කරලා නැත්නම් ඔයා තාමත් ඉතින් මේ විදිහට install කියන බණක දීලා install කරගන්න. ඉතින් මම දැන් open කරගන්නවා මගේ සවබයි application එක. ඉතින් open කරගත්තට පස්සේ මට loading interface එකක් ඇවිල්ලා මේ සවබයි application එකේ home page එකට මාව login කරවනවා. ඉතින් මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් home page එක. ඉතින් මේ home page එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම කියවනේ මේකට ගියාට පස්සේ මටත් හිතා ගන්න බැරුණා මේකේ මෙච්චර අඩුවට order කරන්න product මේකේ තියෙනවද කියලා. හරියටම දැන් අපි නම් බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් මේක රෙජිස්ටර් වෙන්න ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙන ඔප්ෂන්ස් පහක්. ඉතින් මෙන්න මේ ඔප්ෂන්ස් පහෙන් ඔයාට පුළුවන් අන්තිම ඔප්ෂන් එක බලා ගන්න තියෙනවා account කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේ account කියන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා තමයි අපිට මේකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. යාළුවනේ දැන් මෙතන මේ තියෙන account කියන ඔප්ෂන් එක උඩ එකපාරක් මේ විදිහට ටච් එකක් දෙන්න. ඉතින් ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ welcome interface එකක් ඔයාට එනවා. ඉතින් මේ ආපු welcome interface එකේ ඔයාලා බලා ගන්න පුළුවන් යට තියෙනවා no account කියන තැන question mark එකක් දාලා ඉවරලා එහා පැත්තේ තියෙනවා register now කියලා තැනක්. ඉතින් මේ register now කියන තැන ඔයා එකපාරක් click කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ register now කියන තැන මේ විදිහට එකපාරක් click කරාට පස්සේ ඔයාට ඔයාගේ information ටිකක් මේ විදිහට fill කරන්න එනවා. ඉතින් ඔයාලා බලා ගන්න මෙතන ඔයාගේ email එක ඊට පස්සේ password එක මේ විදිහට දෙන්න එනවා. ඉතින් දැන් ඔයා අතන මේ තියෙන country එක select කරගන්න ඕනේ. මේ විදිහට LKSRS කියලා ශ්‍රී ලංකා කියන country එක මේ විදිහට select කරගන්න. දැන් select කරගත්ත පස්සේ ඔයාලට පුළුවන් යට තියෙනවා enter your email address එක. හරිද? ඉතින් ඔයාලට මෙතන තියෙන්නේ ඔයාගේ email address එක ලබා දෙන්න. ඉතින් ඔයා මෙතන type කරලා ඔයාගේ email address එක, ඒ කියන්නේ වැඩ කරන email address එකක් ඔයා මෙතන ලබා දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මම මගේ වැඩ කරන email address එකක් මේ විදිහට මෙයාලට දෙනවා. ඉතින් මෙතන type කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට වැඩ කරන email address එක මෙතන type කරගන්න. ඉතින් මේ විදිහට type කරගන්නවා මම මගේ email address එක. මේ විදිහට kavidusamarasinghe@344@gmail.com කියලා මේ විදිහට මම මගේ email address එක type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා enter your password. ඒ කියන්නේ password එකක්. ඔයා මෙතන හොඳ strong password එකක් දෙන්න ඕනේ. මොකද කිව්වොත් මෙතනදී ඔයාගේ personal information fill කරන නිසා. ඉතින් ඔයා මෙතෙන්ද දැන් හොඳ strong password එකක් දෙන්න ඕනේ. capital simple symbol and numbers තියෙන විදිහට. තියාලනේ මම මේ විදිහට මගේ password එක මේ විදිහට add කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළමුත් තියෙනවා retype your password කියලා. ඉතින් අර අපි කලින් type කරපු password එක ඔයාලට පුළුවන් මෙතන යට තියෙන තැනටත් මේ විදිහට type කරන්න. ඉතින් එතන තමයි අපිට මේ password එක confirm කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට මගේ අර උඩ දුන්න password එක මම මේ විදිහට යට තියෙන තැනින් මේ විදිහට type කරලා මගේ password එක confirm කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ password එක දීලා ඒ password එක confirm කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් යටින් බලා ගන්න තියෙනවා ඔයාගේ phone number එක මෙතෙන්ට add කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මෙතනදී ඔයාගේ වැඩ කරන phone number එක මෙතෙන්ට add කරගන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ වැඩ කරන phone number එකක් මෙතෙන්ට add කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න I have read and agree. ඉතින් ඔයා මෙතන තියෙන terms and policies වලට මෙතන agree වෙනවද කියලා මෙතන tick එකක් දාන්න ඕනේ.
ඊට පස්සේ මෙතන පහළ රතු පාටින් පෙන්වන රෙජිස්ටර් කියන බටන් එක උඩට එකපාරක් ක්ලික් එකක් දෙන්න. ඉතින් මෙතන දුන්නාට පස්සේ ඔයා මෙන්න මේ සවබායි කියන ඇප්ලිකේෂන් එකේ ඔයාගේ account එක create කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාට මේ ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඔන්න මගේ account එක මේ විදිහට create වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ create වුණ account එකේ ඔයාලා බලා ගන්න පුළුවන් උඩ තියෙනවා profile icon එකක් සහ ඊට පස්සේ මගේ මම දීපු Gmail address එක තමයි එතන වැටලා තියෙන්නේ. ඊළඟට දැන් ඔයා මේ profile icon එකට එකපාරක් touch කරන්න. ඉතින් මේකට touch කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන් ඔයාගේ personal details ටික මෙතන වැටෙනවා. ඉතින් ඔයාගේ number එක, email එක, area code එක, phone number එක ඉතින් මෙතන වැටෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙතන nickname එක ඕනනම් මෙතනින් මේ Gmail address එක අයින් කරලා ඉවරලා වෙනස් කරගන්න. හරිද? ඔයාලා nickname එක පාවිච්චි කරන්න අවශ්‍ය නම් use කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන Gmail address එක අයින් කරලා ඉවරලා ඔයාටම කියලා nickname එකක් හදාගන්න. ඉතින් මම මේ විදිහට මගේ Gmail address එක මෙතනින් cut කරලා ඉවරලා ඒ කියන්නේ අයින් කරලා ඉවරලා මම මගේ nickname එකක් මෙතෙන්ට add කරගන්නවා. හරිද? ඉතින් මේ විදිහට මම මගේ nickname එකක් මේ විදිහට add කරගන්නවා. add කරගෙන ඉවර වෙලා ඒක තියාගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් යට තියෙනවා gender කියලා option එකක්. හරිද? ඉතින් මේ gender කියන option එකේ ඔයාලට පුළුවන් ඔයාගේ male ද female ද කියලා දාගන්න. හරිද? ඉතින් මේ විදිහට මම male කියලා දානවා. මෙතන මේ gender කියන තැනට male කියලා දාලා ඉවරලා ඔයාලට පුළුවන් මෙතන පහළ තියෙන submit කියන බටන් එක උඩ click කරන්න. හරිද? ඉතින් මෙතන submit කියන බටන් එක උඩ click කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන් අපේ account එක දැන් මේ විදිහට change වුණා. ඉතින් මෙතන change වෙලාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපේ account එක දැන් හරියටම create වෙලා ඉවරයි. ඉතින් නංගි මල්ලි ඔයාලට math subject එක අමාරුයි. ඉතින් ඔන්න මේ math subject එක ඔයාලට අමාරුයි නම් මෙන්න ඔයාලට හරියටම class එක තියෙනවා. ඉතින් ඔන්න තිලිනයයි class එක. ඉතින් ඔයාලට පුළුවන් දැම්ම තිලිනයයි class එකට join වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙයාට කතා කරන්න. ඉතින් මෙතන තියෙනවා WhatsApp අංකය මේ post එකේ. ඉතින් මෙන්න මේ WhatsApp අංකයට ඔයාලට පුළුවන් inbox message එකක් දාලා මේ class එකට join වෙන්න. ඉතින් ඔයාලට සුපිරිම ගේමක් ගහන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් සුපිරිම ගුරුවරයෙක්. ඉතින් තිලිනයයි class එකට දැම්ම join වෙන්න. ඉතින් ඔයාලට මේකේ මම තවත් ඔයාලට ලැබෙන opportunity එකක් කිව්වොත් එහෙම ඉතින් ඔයාලට රුපියල් 600ක් වගේ පුංචි ගානකට. හරිද? මේ වගේ ක්ලාස් P එකකට ඔයාට අනිවාර්යයෙන්ම මෙයාගෙන් සුපිරියටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැම්ම මේ තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න, inbox මැසේජ් එකක් දාලා බලන්න. එතකොට ඔයාට එයාලා වැඩි විස්තර දෙයි. ඉතින් ඊට පස්සේ එතනින් join වෙන්න පුළුවන්. ඉතින් දැම්ම එහෙනම් තිල්නයේ ක්ලාස් එකට join වෙලා බලන්න. හරි යන්නේ දැන් ඔයාලට මේකේ පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා top up. ඒ කියන්නේ ඔයාලට tools ගොඩක් දීලා තියෙනවා මෙයාලා. ඉතින් මේ tools වලට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් top up කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේකේ තියෙන account එක top up කරගෙන ඊට පස්සේ ඒකෙන් ඔයාලා සල්ලි දාලා ඔයාලට product order කරගන්න පුළුවන්. ඊට පස්සේ transaction records ඉතින් මේ වගේ ගොඩක් options ගොඩක් tools ඔයාලට මේකේ දීලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද හරියට මේකේ order එකක් දාගන්න කියලා. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න තව ටිකක් පල්ලෙහාට ගියොත් එහෙම මේ වගේ options ගොඩක් දීලා තියෙනවා. payment methods මේ වගේ options ගොඩක් දීලා තියෙනවා. ඒක තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන පහළ තියෙන options වලින් message කියලා option එකක් තියෙනවානේ. ඉතින් ඔයාලට මොකක් හරි මේකේ ගැටලුවක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේකේ message කියන option එකට ගිහිල්ලා යාලත් එක්ක ඒක විසඳ ගන්න. ඉතින් දැන් මම මේකේ home page එකට ගිහිල්ලා ඉතින් මෙතන search bar එකට එනවා. search bar එකට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන type කරනවා දැන් මට අවශ්‍ය කරන product එක. ඉතින් අපි දැන් product එකක් order කරන්න හැටි බලන්න යන්නේ. ඉතින් මම මෙතන මගේ product එක මෙතන search කරලා ඉවරලා මෙතන දෙනවා. දුන්නාට පස්සේ ඔයාලා බලන්න loading interface එකක් බලා ගන්න. ඉතින් මෙන්න මේ loading interface එක ගියාට පස්සේ ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මම දැන් search කරපු product එක පෙන්වනවා. ඉතින් ඔයත් ඔයාගේ product එක search කරගන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා කැමරා කියලා තමයි product දැන් මෙතන search කරේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන කැමරාස් අපිට පෙන්වනවා. ඉතින් මේ වගේ රුපියල් 588ක් කැමරා තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වගේ ගොඩක් අඩු prices වලට මේ වගේ කැමරාස් තියෙනවාද කියලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට කැමරාස්. ඉතින් මේක යටට ගියාමත් බලා ගන්න පුළුවන් තව ගොඩක් කැමරාස් තියෙනවා. ඉතින් මේ විදිහට 3000 ගණන් වලට කැමරාස් තියෙනවා කියන්නේ ඉතින් ගොඩක්ම අපිට හිතා ගන්න බැරි කැමරාස් තමයි මෙතන තියෙන්නේ. හරිද? ඉතින් රුපියල් 588ට කැමරාවක් තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙන්න මේ 1120 කැමරාව මට පොඩක් හිතට ඇල්ලුවා. ඉතින් බලමු අපි දැන් ඕඩර් කරන්න. ඉතින් මං හිතන්නේ මට ඒක තමයි ඕඩර් කරන්න ඕනේ. හරිද? ඉතින් දැන් මේකේ පල්ලෙහාට ගියලා බලමු අර කැමරාව අපි ඕඩර් කරමු. හරිද? හරි. ඉතින් මම මෙන්න මේ කැමරාව 1120ට තියෙන මෙන්න මේ කැමරාව ඕඩර් කරන්න යන්නේ. ඉතින් ශ්‍රී ලංකන් රුපීස් වලින් තමයි තියෙන්නේ. ඩොලර්ස් වලින් එහෙම නෙමෙයි. හරිද? ඉතින් බලා ගන්න මේ විදිහට ශ්‍රී ලංකන් රුපීස් වලින් ඔයාලට මෙන්න මේ කැමරාව බලා ගන්න පුළුවන් තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මේක කාට් එකට ඇඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැම්ම buy now කරන්නත් පුළුවන්. හරිද? හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට දැන් කැමරාව මොන වගේද තියෙන්නේ මොන වගේ ඔප්ෂන්ස්ද මේ කැමරාවේ තියෙන්නේ කියලා දැන් ඔන්න අපිට මේකේ සියලුම ඩීටේල්ස් ටික දීලා තියෙනවා.
යාළුවනේ දැන් මම මෙතන තියෙන buy now කියන option එකට දුන්නාට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔයගේ color එක, ඒ කියන්නේ මේ කැමරාවේ color එක select කරගන්න පුළුවන්. කැමරා කීයක් ඔයාලට order කරන්න ඕනද කියලා ඉඳලා select කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට color එක දුන්නාට පස්සේ අපිට black කියලා color එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට එකක් නම් ඕනේ එකක් කියලා order කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාලට ගොඩක් ඕන නම් ඔයාලට පුළුවන් මෙතන මේ ධන ලකුණ click කරලා එක එක වැඩි කරගන්න. හරිද? ඒ අනුව වගේ price එක හැදෙනවා. හරිද? මෙතන යට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන price එක තියෙනවා 1120යි කියලා price එක අපිට පෙන්නලා දීලා තියෙනවා. හරි දැන් ඔයා මේක ඕඩර් කරන්න ඕන නම් ඔයාලට තියෙන මෙතන confirm කියන බටන් එකට දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන ඉතින් මේ ඉන්ටර්ෆේස් එක වගේ සබ් ටෝටල් එක තමයි මෙතන ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ කැමරාවේ ප්‍රයිස් එකයි ඊට පස්සේ කුරිය එකේ ප්‍රයිස් එකයි ඊට පස්සේ සර්විස් charge එකයි මෙයාලා මෙතන ඔක්කොම දීලා තියෙනවා. ඉතින් මේ ඩීටේල්ස් ටික දීලා ඉවරලා ඔයාගේ සබ් ටෝටල් එක මෙතන දීලා තියෙනවා. ඉතින් මගේ සබ් ටෝටල් එක මෙතන 1406යි. දැන් මට තියෙන්නේ මෙතන මේ submit order කියන තැනට දීලා ඉවරලා මගේ order එක submit කරන්න. හරිද? ඉතින් මම මෙතන මගේ submit order කියන තැනට දීලා මගේ order එක submit කරනවා. ඊට පස්සේ මට successful කියලා වැටෙනවා. හරි. ඉතින් මේ විදිහට මගේ order එක දැන් successful වුණා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ order එකක් නිවැරදිව create කරගන්න. ඉතින් create කරලා මේ විදිහට order කරන්න. හරිද? ඉතින් ඔයාලට ඕන නම් මේක cart එකකට add කරලා ඒ කියන්නේ ඔයාලට ඒ කියන්නේ මෙතන දැන් තියෙන product තියෙනවා. ඉතින් මෙන්න මේ product ගොඩක් ඔයාලට order කරන්න ඕන. ඉතින් මෙතන මේ එක එක product වලින් ඔයා අරගෙන ඉරලා ඒක cart එකකට add කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේවා order කරන්න. ඉතින් යාළුවනේ කොහොමද වීඩියෝ එක? මම හිතනවා ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒවා තමයි මම කියලා දුන්න විදිහට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලා බිස්නස්මන් කෙනෙක් නොවුනට ඔයාලත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට වැදගත් වුණා නම් තේරුණා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් තියන්න මතක් කරන්න එපා. ඒ තමයි අපේ වීඩියෝ එක like මතක් කරලා like එකක් දාන්න මතක් කරන්න එපා. ඒ තමයි අපේ channel එක ආයෙත් මතක් කරන්න කවිටෙක් ප්‍රෝ දැන්ම subscribe කරලා තියාගන්න. ඒක තමයි හැබැයි තියෙන all කියන notification bell එකක් දාලා තියාගන්න. මම විදිහට දාන videos ඔයාලා ළඟටම එසැනින් available notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. එතන අපේ අනිත් channel එක vlog by KB YouTube channel එකක් දැම්ම follow කරලා තියාගන්න. දැම්ම subscribe කරලා තියාගන්න. ඒකෙත් හැබැයි තියෙන all කියන notification bell එකනේ දාලා තියන්න. ඒතර මම විදිහට දාන vlogs ඔයාලට නරඹන්නත් පුළුවන්. එවෙන් තමයි යාළුවනේ අපේ Facebook page එක කවිටෙක් ප්‍රෝ Facebook page එකත් follow කරලා තියාගන්න මතක් කරන්න එපා. ඒ තමයි අපේ WhatsApp group එකකට තාම join වෙලා නැත්නම් අපේ WhatsApp channel එක තාම follow කරලා නැත්නම් දැන්ම WhatsApp channel එකත් follow කරලා ඒකට join වෙන්න. ඉතින් මම මේ හැම දෙයකම links පහළ description එකේ සහ පළවෙනි comment box එකේ දාලා තියෙනවා. ඒකට ඔයාලට පුළුවන් මේවට join වෙලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අන්න තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.